කොච්චර ෆොටෝස් වීඩියෝස් ඇප් ඩීට් කරත් ස්ටෝරීස් ෆුල් නවත්ත ගන්න බෑ නේද? එහෙනම් මේ වීඩියෝ ගානට ඊට කලින් channel subscribe කරන්න, මේ වීඩියෝ එක හොඳයි කියලා හිතනවා යාළුවෝ ප්‍රබලම් share කරන්න. එහෙනම් අපි යමු වීඩියෝ එකට. මේ ස්ටෝරීස් ෆුල් වෙන්න එක ප්‍රධාන හේතුවක් තමයි කැච් ෆයිල් කියලා කියන්නේ. මේ කැච් ෆයිල් කියන්නේ අපි ඇප් එකක් යූස් කරද්දී හැදෙන ෆයිල් එකක්. මේ ෆයිල් එක තිබ්බ කියලා අපිටවත් ඩිවයිස් එකකටවත් කිසි ප්‍රයෝජනයක් වෙන්නේ නැහැ. වෙන එකම දේ තමයි ෆෝන් එකේ ස්ටෝරේජ් ෆුල් වෙන එක. ඉතින් අපිට පුළුවන් එක එක ඇප් එක යූස් කරගෙන මේ කැච් ෆයිල් ඩීලීට් කරන්න මම අද කියලා දෙන්නම්. එක ඇප් එකක් යූස් කරගෙන කොහොමද මේ කැච් ෆයිල් ටික අයින් කරගන්නේ කියලා. ඉතින් මේකට එක ඇප් එකක් ගන්න ඕනේ. මම ඇප් ලින්ක් එක ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා දෙන්නම්. ඔයාලා Play Store එකේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න. එහෙනම් අපි බලමු මේක කරන්න කොහොමද කියලා. හරි ඉතින් ඔයාලා ඩිස්ක්‍රිප්ෂන් එකේ තියෙන ලින්ක් එකෙන් Play Store එකට ඇවිල්ලා මෙන්න මේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න ඕනේ. ඊට පස්සේ ඇප් එක ඕපන් කරගන්න. ඊට අපිට එනවා මේක කන්ටිනියු කරන්න. ඊට get started දෙන්න ඕනේ. මෙතන ඔයාලගේ ඇප් එක ඩිස්ක්‍රිප්ෂන් එක බලා ගන්න පුළුවන්. මෙතනින් බැක් වෙන්න. ඊට පස්සේ ආයෙත් කන්ටිනියු දෙන්න. හරි දැන් ඇප් එකේ ටික හරි. ඊළඟට අපි දැන් ප්ලේ කරන්න යන්නේ කැච්නේ. ඊට පස්සේ දැන් මෙතන තියෙන මේ කැච් ක්ලීනර් කියන එකට යන්න ඕන අපි. ඊට පස්සේ මෙතෙන් දාලා ගන්න පුළුවන් ඔයාගේ ෆෝන් එකේ තියෙන ඇප්ස් ටික. මෙතන මේ බ්‍රෂ් එක ටච් කරන්න ඕනේ දැන්. හරි දැන් මෙතනත් ඒ විදිහටම බ්‍රෂ් එක ටච් කරන්න ඕනේ. දැන් මෙතන ඔයාගේ ඇප්ස් ටිකේ ටික වැටලා තිබෙන නැත්නම් ඔයා ටික දාගන්න ඕනේ. දැන් මෙතන කැච් ෆයිල් තියෙනවා මගේ MB 317ක්. දැන් අපිට මේක ප්‍රෝ වර්ෂන් එක මෙතන ටර්බෝ මෝඩ් කියන එක ටික් එක දාගෙන ගන්න පුළුවන්. ෆ්‍රී ගන්න පුළුවන් වොච් වීඩියෝ කියන එක දීලා. අපි දැන් ලයිට් එකෙන් තමයි වැඩ කරන්න යන්නේ. අපි අද බ්‍රෂ් එක ක්ලික් කරපුවම අහනවා මැනුවල්ද ඔටෝමැටික්ද කියලා. අපි දැන් ඔටෝමැටික් ක්ලික් කරගන්නනේ ඇප් එක ඩවුන්ලෝඩ් කරගත්තේ. ඊපස්සේ ඔටෝමැටික් සෙට් කරලා ඕකේ දෙන්න ඕනේ. ඊට පස්සේ මෙතනින් අහනවා ක්ලියර් කරන්න. මෙතන yes දීලා අපේ පර්මිෂන් ඉල්ලනවා මෙතන පල්ලෙහාට යද්දි තියෙනවා one tap cleaner කියලා. ඒ one tap cleaner කියන එක මෙතන ඔෆ් කියලා තියෙන්නේ මේක අපි ඔන් කරගන්න ඕනේ. මෙතන ඕකේ කරලා බැක් වෙන්න ඕනේ. හරි දැන් මෙතන ඒක ඕකේ කරපු ගමන් අපිට බලා ගන්න පුළුවන් මේ විදිහට අපේ ෆෝන් එකේ තියෙන ඇප්ස් වල කැච් ෆයිල් ටික ක්ලීන් වෙනවා. දැන් අපේ ඇප් 14ක කැච් තියෙනවා. ඒ ෆයිල් ටික තමයි දැන් මෙතන ක්ලියර් වෙන්නේ. හරි ඉතින් දැන් අපේ ෆෝන් එකේ තියෙන ඇප් වල කැච් ෆයිල් ටික ක්ලීන් වෙනවා ඉවරයි. හරි ඉතින් දැන් මේ වීඩියෝ එක බලපුවා දන්නවා ෆෝන් එකේ තියෙන කැච් ෆයිල් ටික ලේසියෙන් ඩීලීට් කරගෙන ෆෝන් එකේ ස්ටෝරේජ් එක මැනේජ් කරන්න කොහොමද කියලා. ඉතින් වීඩියෝ හොඳ නම් වීඩියෝ ලයික් and කමෙන්ට් කරන්න. එවම යාළුවන්ට ෂෙයා කරන්න. එන අලුත් වීඩියෝ කරගෙන channel subscribe කරලා තියාගන්න.